සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාටම මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Java coding පිළිබඳව. Java coding වලදී මුලින්ම මම කියන්නම් මම Java code කරන්න භාවිතා කරන්නේ මේ Eclipse කියන software එක. මෙන්න මේ software එක ඒක ඔයාලට මෙන්න මේ link එකට ගිහිල්ලා අපිට download කරගන්න පුළුවන්. මෙතනින් ගෙන download කරලා ඒක extract කරලා zip file එක download වෙන extract කරලා වායක install කරගන්න. එතකොට Java JDK එක මෙන්න මේ file එකකින් ගිහලා install කරගන්න. හරි. Java සම්බන්ධව කිව්වොත් මම introduction එකක් මේ word file එකෙන් දාලා තියෙනවා. ඔයාලා ඒක අනිවාර්යෙන් බලන්න. ඒකේ small details තියෙනවා. ඒවා පොඩ්ඩක් ඔයාලට උමනා වෙයි. ඔයාලට exam හරි quiz හරි මොන හරි ඒවාදී මේවා තියෙන ඒවා පොඩ්ඩක් උමනා වෙයි. ඒකත් පොඩ්ඩක් බලන්න. හරි. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙදි variable output එකක් කරන විදිහ, input එකක් ගන්න විදිහ, control structure එකක් ගන්න විදිහ, ඒ වගේ ටිකක් කරනවා බලාපොරොත්තු වෙනවා. ඒකම පොඩි ගණන් ටිකක් exercise ටිකක් කරනවා පොඩ්ඩක් ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න. හරි. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි. මුලින්ම Eclipse software එක open කරලා ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම ගන්න ඕනේ project එකක් හදාගන්න එක. ඒකට අපි file new Java project කියන එකට ගිහිල්ලා project එකට name එකක් දෙන්න. එතනට මම දෙනවා P1 project එකක් මම හදනවා. next දීලා src folder එකක් හදනවලු. ඊට පස්සේ finish කරන්න. හරි. ඔන්න P1 කියන අපේ Java project එක හැදුණා. ඒක ටික් කරපුවාම ඒක extract වෙනවා. ඒකෙදී තියෙනවා src කියලා file එක. අන්නේ src කියන file එක උඩ right click කරලා new ගිහිල්ලා ඔන්න අපේ class එක හදාගන්න තියෙනවා. හරි. මුලින්ම මම variable ගැන කරන්න ඉන්නවා. මම කියන class එකට නම දානවා variable. හරි. ඊළඟට අපිට main method එකක් ඕනින්ද මෙන්න මේ tick එක දානවා. ඒ කියන්නේ අපිට mainම class එක හදාගන්න මේ main class එක තමයි අපිට හදාගන්න උවමනා වෙන්නේ. හරි. ඔන්න finish දුන්නා. ඔන්න අපේ main class එක. මේක තමයි අපිට default main class new එක තියෙන්නේ. ඉතින් අපේ class name එක, මේ තියෙන public method එක, මේ තියෙන්නේ package එක. package කියන්නේ අපි මේ කරන coding ඔක්කොම මේක ඇතුලේ තියෙන. ඒ කියන්නේ එක package එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක bag එකකට දාලා වගේ තියෙන. ඒතරට අපිට ඕන වෙලාවට එහාට මෙහාට කරලා ඒක මේව ගන්න පුළුවන්. හරි. අපිට Java language එකේදී C++ language එක වගේමයි පොඩ්ඩක් වෙනසක් තියෙන්නේ. ඔයාලට මතක නම් C++ language එකේදී අපි ගත්තේ cout කියලා ඔන්නෝම තමයි අපි output එකක් ගත්තේ. ඒ වගේමයි මේකේ output එක ගන්න එක කරන්නේ. හරි. අපි variable ගැන කතා කරොත් අපිට මේ Java language එකේදී variable C++ language එකේ විදිහටම declare ගන්න පුළුවන්. හරි. මම int වල declare කරනවා int num සමානයි 10. ඒ කියන්නේ මේක integer කියලා num කියලා variable එකක් හදනවා. ඒක equal කරලා තියෙනවා 10ට. හරි. ඊළඟට අපිට float ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් නම් හදා ගන්න ඕනේ. float ඔන්න අපි float සංඛ්‍යාවක් හදාගත්තා. ස්පේස් වැරදිලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට උමනා වෙන්නේ double නම් double to ඔන්න අපි double සංඛ්‍යාවක් හදාගත්තා. අපිට ඊළඟට ඕනි string නම් අපිට මේ විදිහමයි. හැබැයි මේ Java වලදී ඔයාලට පොඩි දෙයක් දැනගන්න ඕනේ. ඔයාලා string කියලා කොහේ හරි type කරනවා නම් අනිවාර්යෙන් first letter එක capital වෙන්න ඕනේ.
string name on emotion ඔන්න string එකකුත් හදාගත්තා. හරි. ඔන්න ඔහොම තමයි අපි variable declare කරන්නේ. ඔයාලට comment කියන එක ඕනි වුණොත් Java වලදී comment කරන්න පුළුවන් single line නම් slash දෙකක් ගහුවා. ඔයාලට ඕන මෙහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඕනි කියමු multi-line comment කරගන්න. multi-line comment කරගන්නම් ඔයාලට ඒකට තියෙනවා slash stigma slash on multi-line කරගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්. හරි. අපි දැන් මේ එකම Java language එකේදී output එකක් ගන්නෙ කොහොමද කියලා බලමු. හරි. C++ language එකේදී අපි output එකක් ගන්න නම් cout කියලා අරගෙන ඔහොම අරගෙන ඔන්න ඔහොම තමයි අපි ඔන්න ඔය විදිහට තමයි අපි output එක C++ language එකේ. Java වලදී ඒ විදිහටමයි අපි ඒකට යොදා ගන්නා special keyword එක system out print සංගලවන්න මේක ඇතුලේ අපිට double quotation ඔස්සේ ඕන දෙයක් ගන්න හැකියි. අපි ගාමු this is my first output. හරි. ඔන්න මම ගාවා. හරි. හරි ඊළඟට ඔන්න තව එකක් දාගමු. දැන් අපි දාමු x1. හරි. දාලා මේක run කරගන්න නම් අපිට Java programming එකේදී run කරගන්න අපිට මෙන්න මෙතන තියෙන මෙන්න මේ මාක් එක හරහා අපිට run කරගන්න පුළුවන්. හරි. ඔන්න අපි දැන් run කරලා බලමු. error එකක් තියෙනවා. අපි ඒකත් බලමු මොකක්ද error එක කියලා. හරි. මෙතන කියනවා මේ කරන double quote කරන්න බෑ. හරි. කරන්න බෑ කියනවා. හරි. දැන් හරි. ආයෙ run කරලා බලමු. හරි. this is first output on x1. හැබැයි ඒකේ වැදලා තියෙන්නේ මෙතන. ඔයාලට මතකද C++ language එකේදී /n එකක් පාවිච්චි මෙහෙම කරලා /n එක දාලා හරි. ඔන්න මට වැරදුනා තැන. ඔයාලත් ඒක මතක තියාගන්න. මෙහෙම දෙවුවන් තමයි new line එක එන්නේ. ඔයාලට ඒක එහෙම නැත්තම් මෙන්න මෙතන ln කියලා ගහුවත් ඒ විදිහටම ඒ වැඩේ සිද්ධ වෙනවා. ඔය ln කියවලා new line එකේ තමයි වදින්නේ. හරි. ඔන්න ඒකත් හරි. ඔයාලා මේක මම ඔයාලා short keyword ටිකක් පොඩ්ඩක් කියන්නම්. ඔයාලට දැන් මේ system out print line කියලා මේ වරහන් එහෙම ගන්න ඕන වෙනකොට ඔයාලා කරන්න පුළුවන් SYS OUT කියලා control එකත් එක්ක space button එක ඔබලා enter button එක වන්න. එතකොට ඔයාලා කෙලින්ම වරහන් හැස්සරම cursor එක එනවා. ඔයාලට කියලා ගානට type කරලා මෙන්න එක type කරගන්න පුළුවන්. ඔයාලට run කරගන්න mouse pointer එක මෙහෙම යවන්න මේ වෙලාවත් ඔයාලට අපිට යනවා වගේ නම් ඔයාලා මෙහෙම type කරලා control එකයි F11 එකයි ඔබලා ඔයාලට මේ program එක run කරගන්න පුළුවන්. හරි. අපි ඔන්න දැන් output එකක් ගන්න එක කරා. හරි. අපි ඊළඟට simple input එකක් ගන්න හැටි ගමු. හරි. ඔන්න එහෙනම් අපි මේක cut කරලා P1 කියන එක කරේ P1 ගිහිල්ලා src ගිහිල්ලා new class එකක් හදමු input. අනිවාර්යයෙන් මෙතන first class class එක හදද්දි capital දෙන්න. ඒක ඔයාලට best practice එකක්. හරි. මම දැන් public එකක් දැම්මා finish කරා. ඔයාලට මෙතනදී public කියන tick එක දැම්මේ නැත්නම් ඔයාලට එන්නේ මෙන්න මේ වගේ class එකක් තමයි හැදෙන්නේ. කියන්නේ normal class එක.
ඒ වෙලාවේදී ඔයාලට ආයෙ අරක ඩිලීට් කර ගන්න වෙනකොට මම ෂෝට්කට් කී එක කියන්නේ ඔයාලා එහෙම public main void ගලා ටයිප් කරනවට වැඩිය ඔයාලට ලේසි විදිහක් මම කියන්නම් main කියලා ගහලා control එකත් එක්ක ස්පේස් එක ඔබලා enter ඔන්න ඔයාලා ලස්සනට public class එක ඔයාලට auto generate වෙනවා මේ Eclipse software එක හරහා. හරි. ඔන්න අපි දැන් ඒක ගහුවා. ඔන්න දැන් ඊළඟට අපිට ඕනේ output එක. ඔයාලට C++ language එකේද මතකද? cin කියලා එකක් අරගෙන ඔන්න ඔහොම අරගෙන ඊළඟට අපේ variable එක ගහලා ඊට පස්සේ ආයෙ ඔහොම අරගෙන end කරලා ඉවර කරලා අපි ගියා. අන්න ඒ විදිහමයි අපිට මේකෙදි ගන්න වෙනවා. මේ විදිහට වෙනම keyword එකක්. ඒකට කියනවා scanner කියලා. scanner කියන එක හරහා තමයි අපි සාමාන්‍යයෙන් මේ output එකක් ලබා ගන්න. හරි. අපි simple output එකක් ගන්න එකට ඉස්සෙල්ලාම type කරගමු. මම short key පාවිච්චි කරනවා. enter the number. හරි. number එකක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඊට කලින් variable එකක් හදා ගන්න වෙනවා. int num. හරි. ඒක හදාගත්තා. ඊළඟට අපිට මේකෙදි මේ ස්කෑනර් එක ගන්න නම් අපි මේ ස්කෑනර් එක දාලා විදිහක් තියෙනවා අපි ඒක ටයිප් කරමු. ඒක ඔයාලට මේකට උඩින්ද මේකට යටින්ද ඒක ප්‍රශ්නයක් නෑ. කොහේ හරි ඒක පෙන්වනවා නම් ප්‍රෝග්‍රෑම් එකේ ඇති. හරි අපි ඒක ගහමු. අපි ඒක ගහමු මෙතන scanner ඊට පස්සේ අපි මෙතනට ගන්න ඕනේ object name එක. ඔයාලා කැමති එක සාමාන්‍යයෙන් ඔයාලා එකම use කරලා ඕනේ. මම මෙතන පාවිච්චි කරනවා sc කියලා. c equal new scanner වරහන system.in කියලා. අනිවාර්යෙන් මේක තියුවා. හරි. ඔන්න දැන් scanner කියන එකට හැබැයි ඔයාලා නිකන් ප්‍රශ්නයක් වගේ තියෙනවා මෙතන මොකක් හරි අඩුවක්. මේ රතු පාට වැටෙනවා කියන්නේ මොනවා හරි අඩුයි. හරි. ඔයාලා මතකද අපි C++ language එකේදී මෙන්න මෙතනද header file include කරගත්තා. include studio කියලා include කරගත්තා. include nets කියලා include කරගත්තා. අන්න ඒ විදිහටම මෙන්න මේ Java වලදී අපි මේ scanner කියන එක පාවිච්චි කරන්න අපිට include කරගන්න වෙනවා. scanner කියන class එක. ඒවා Java වලදී include නෙමෙයි import මයි කරගන්නේ. import කරගන්නවා java.util.scanner. හරි. ඔයාලට මේක වෙනුවටම තව උදා ගන්න පුළුවන් import java util strict mark කියලා බුවත් හරි. ඔයාලා ඒක බලා ගන්න පුළුවන්. මම මේක කමෙන්ට් එකක් කරන්න. ඒත් මේක වැඩ කරනවා. ඔයාලට තවත් විදියක් තියෙනවා. දැන් ඔයාලා මේක ටයිප් කරගෙන යන්නේ. ඔයාලා මේක ගන්න වෙලාව මදි නම් ෂෝට්කට් එකක් විදියට ස්කෑන් එක ගාවට ගිහිල්ලා එකයි shift එකයි O කියලා ලැබුවා නම් ඔන්න import කරගන්න මොකද්ද අපි ස්කෑනර් කියන එක import කරගන්න ඔන්න ටික් එක ගම්ම ගානට ලස්සනට එක import වුණා. ඔන්න ඒකත් මම කියපු ෂෝට් කෝඩ් එක පොඩ්ඩක් මේකෙම ඔළුව මතක තියාගන්න. හරි. ඔන්න අපි දැන් ස්කෑනර් කියන එක හදුවා. ඒකට ඔබ්ජෙක්ට් එකකුත් ගත්තා. අපි දැන් ඒක ගන්න තමයි හදන්නේ. හරි. මෙතනින් ගන්න නම්බර් එක අපි මෙන්න මේ num කියන එකට ගන්න ඕනේ. හරි. num equal object name dot next අපි ගන්න int එකක් හින්දා int ඔන්නම ගහන්න ඕනේ. හරි. ඔන්න int එකක් අපි එහෙම ගත්තා. අපි දැන් ගත්ත එක print කරගන්න බෑ. so yes out හරි. number is අපිට මේ Java වලදී අපිට මෙහෙම කමාවක් ගහලා යූස් කරන වෙනකොට අපි ඒකට පාවිච්චි කරන්නේ plus mark එකත් එක්ක. ඒ කියන්නේ concat කරගන්න පාවිච්චි කරන plus mark එකත් එක්ක තමයි මේ variable එක type කරන්නේ.
හරි මම variable ටැප් කරලා මෙතන ln කියන එක අයින් කරනවා හේතුව මට නම්බර් එක මෙතනමයි තමයි මෙතන නම්බර් එකමයි වදින්න ඕනේ. හරි අපි run කරලා බලමු. 11 enter the number නම්බර් එක ගත්තා. ඔන්න නම්බර් එක print කරා. හරි මෙතන වලට තේරෙනවා මෙතන 20 ගත්ත හේතුව මෙන්න මෙතන ln එක අයින් කරා නම් enter the number 50 ගත්තා 50 print කරා. හරිනේ. හරි. අපි ඒ වගේම අපි ගමු string එක. string name. හරි. මම මේ ටික copy කරගන්නවා හේතුව ඔයාලට වෙලාවක් මදි වෙනවා මේක post කරලා බලන්න. හරි. ඔන්න ඊළඟට අපි name එකක් ගන්න. name. හරි. name කියන එක අපි name කියන එකට ගත්තේ. හරි. මෙතන එකම ඔබ්ජෙක්ට් එක පාවිච්චි කරලා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ එකම ඔබ්ජෙක්ට් එක පාවිච්චි කරන මේ scanner කියන එකට අපිට මේක දෙන්න පුළුවන්. හරි. අපි මෙතන ගන්න string එකක් හින්දා මෙන්න මෙතන next කියලා විතරයි තියෙන්නේ. අනිවාර්යෙන් මතක තියාගන්න. int එක ගන්න next in string එක ගන්න next විතරයි. හරි. අපි දැන් name කියන එක පෙන්නන්න ඕනේ. name is variable එක දැම්ම අපි run කරලා බලමු. හරි run කරන කලින් අපි මෙතනට new line එක එහෙම නැත්තම් මෙතනට දාමු. new line එකක් ඔන්න මේ විදිහට දැම්මා. දැන් run කරලා බලමු. enter the number. හරි. දැන් විශ්ව වැදුනා. this is a name එක ගන්නවා. හරි. name එකත් හදුනා. හරි. ඒකත් හරි. අපි ඊළඟට දැන් හරි int එක හරි string එක හරි ඊළඟට අපි float සංඛ්‍යාවක් ගන්නවා. float එකක් ගන්නවා. float number. හරි. float එකක් ඒ විදිහටමයි ගන්නෙ. ගත්තා. ඔන්න page. හරි. int salary මෙතන දෙන්න ඕනි අනිවාර්යෙන් float. ඒතකොට f අකුර capital. මෙතන i අකුර capital. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. හරි. 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 එතන new line එක දෙන්න මතක තියාගන්න. enter number name එක හරි හරි ස්පේස් එකක් තියුවා මෙතනක් තියුවා හරි මේකත් හරි අපි run කරලා බලමු number එක හරි name එක හරි salary ඔන්න salary කියලා තියෙන්නේ එක point එකයි. හරි. මේ ටික හරියටම එන්න දෙනවා. ඔයාලට මම තව දෙයක් කියන්නම් අපිට දැන් මෙතන මේ ගන්න float එකේ දශම ගාන වැඩි කරන්න ඕන නම් අපිට ඒකට ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. අපි print එකත් එක්ක නම් පාවිච්චි කරන්නේ එතෙන්දී අපි පාවිච්චි කරනවා string dot format මෙන්න මේකෙදි පළවෙනි එකේදී ඩබල් කොටේෂන් ඇස්සේ අපි ගන්න ඕනේ අපිට කොච්චරක් ඕනේ අපි ගන්නවා percentage point දෙකක් ඕන point 2 f ඕනි ඒ ඕනි කරන්නේ මෙන්න මේ number කියන variable එකේ තියෙන value එක print කරගන්න අපි කරන් කරලා බලමු හරි හරි point දෙකක් ඇවිල්ලා තියෙනවා. අනේ ඒ විදිහටම අපිට ඒක කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා. මම මේ කරන්න අපි ගන්න default එක පොඩ්ඩක් copy and paste එකක් දාගමු. මේ ටික අයින් කරනවා. මේ ටික තියමුකෝ. හරි
හරි ඒක හරි ඒකෙදි අපිට කරන්නේ අපි මෙතන printf එක print එක පාවිච්චි කරන print n එකේදී printf කියලා පාවිච්චි කරලා මෙන්න මෙතනට අපි දානවා මෙන්න හැම percentage point දෙකක් ඕනේ plot I percentage n කියලා දාලා මෙතන concat එක වෙනුවට මෙන්න හැම කමාවක් දානවා. හරි දැන් අපි මේක රන් කරලා බලමු. 10 ඒ විදිහමයි ඒ විදිහට ගානට output එක plot දෙකේ. එතකොට ඔයාලා මතක තියාගන්න මෙන්න මේ විදිහයි දෙකටම මේ දෙකේම අපිට plot ගාන අපිට වෙනස් කරගන්න පුළුවන්. හරි අපි පටන් ගමු. මෙන්න මේක write a program to validate the given age of the person using if else statement. If age is greater than the age should be adult otherwise mean child. හරි අපි ඒක ගහගමු. සෙවම් කරා new class එක. හරි class එක හදමු. age valid. හරි public එක හදාගත්තා. finished. හරි ඉක්මනට ගාගෙන යන්නදී page එක ගන්නන්නේ enter age කියලා ගත්ත එක දාගන්න ඕනේ age equal sc dot next මේක int එකක් int එකක් ගන්න next int ඊට පස්සේ හරි ඔන්න අපි දැන් age කියන එක දාගත්තා int එකක් විදියට අපිට දැන් තියෙනවා check කරගන්න මෙන්න මෙතන scanner කියන එක කතාව ඉස්සකුර simple ඔන්න මතක තියාගන්න ඉස්සකුර ගැටලු ගන්න නැත්තම් error එනවා අනිවාර්යෙන් case sensitive වෙන්න අනිවාර්යෙන් මේවා පොඩ්ඩක් මතක තියාගන්න හරි අපි ඊළඟට දැන් ඔන්න ඔතනදී ඔයාලට ඕවා කීවා මතක නැති වුණොත් ඔයාලට short code එකක් කියන්න අපි ඔක type කරගමු මේක type කරගමුකෝ ඉතින් මේක හරි මේක තමයි අපිට ගන්න අපිට 아무තු වෙන loop එක ගහගන්න ඒලාට ඔයාලට ගන්න පුළුවන් alt shift එකත් එක්ක set ඔබලා මෙන්න එහෙම අපිට if යනවනේ අන්න loop එකක් ගත්තා අන්න ලේසි සරලයි හරි අන්න loop එක ගත්තා හරි එච් එක බලන්න ඕනේ තාට වැඩි නම් තමයි එහෙම නැත්තම් කියලා else හරි print line එක ගන්න නැතුව අපි මෙහෙම දෙමු print එකක් දෙමු enter the age කියන එක print line එක අනික කරමු නැත්තම් එතන වෙනස් වෙනවා හරි next හරි අපි දැන් මේක run කරලා බලමු enter age data password ඇල්ල දෙනවා ආයෙත් run කරමු අපි 17 ගමු මෙතන අපිට වැරදුනා හරි මේකත් හරි errors ඉතින් අපි එක්කමනේ තියෙන්නේ හරි 18 හරි 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 ඔන්න එහෙනම් ඒකත් ඉවර කරා ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා ඔයාලා මේකක් ගහති පිළිවෙල නැතුණා කියමු දැන් පිළිවෙල අපි පිළිවෙල එක කියලා මේ කිව්ව ඔයගේ වෙලාවකටදී අපිට කරන්න පුළුවන් control all කරලා alt එකයි shift එකයි F එකයි
එහෙම select all කරලා control එකයි shift එකයි F ඔන්න ඊට පස්සේ ගන්න iteration ටික හදා ගන්නවා. හරි. ඒකත් හරි. අපි ඊළඟට මේ වගේ වෙලා නම් control alt කරා control shift F අන්න ලස්සනට auto indentation කරගන්නවා. ලස්සනට මේක තියෙන තැන් වල වෙලා ඒක indentation කරගන්න. ඒක time එකත් waste කරන්න එපා. ඔයාලට ඒ වගේ වෙලාවදී ගාගා ඉන්න එපා. මේ විදිහට short key එක උඩගෙන මේක මේ විදිහට ලස්සනට හදාගන්න. හරි. අපි ඊළඟ අපිට දීලා තියෙන එකක් කරමු. Create a Java program takes integer input point multiplication table for number specifier range number එකක් දුන්නොත් range එකක් දුන්නොත් ඒකට වෙනවා multiple table එකක් හදන්න. හරි. අපි තව එකක් හදාගමු. empty. හරි. Next පිළිගන්න ආය ගන්න ඕනේ. ඒ වගේම අපේ ටේබල් එකේ range එක කීයක්ද කියලා. කඩගමු num2 කියන එක num2 කියන දාගන්න. හරි. මේකෙදි අපි ඉස්සරහම කරගන්න ඕනේ මේවා integer number ද කියලා බලන්න. හරි. හරි. ඊළඟට අපි මේ ගන්න number එක integer ද කියලා බලා ගන්න. අපි ඊළඟ check කරගන්න ඕනේ මේ num1 කියන එක integer එකක්ද කියලා. integer ගන්න විතරයිනේ මේ වැඩේ වෙන්නේ. හරි. ඊට if loop එක ගන්නවා මම. හරි. ඒකෙදි condition එක මම දානවා num1 එක බිංදුවට වැඩි නම් විතරක් මෙන්න මේක ගන්න. ඔන්න බිංදුවට වැඩි නම් විතරක් තමයි මේක ගන්න. ඒ කියන්නේ integer එකක් නම් විතරයි මේක ගන්නෙ. එහෙම නැත්තම් else එහෙම නැත්තම් මේ number එක ආයෙසරයක් ගන්නවා නම් ගන්න. එහෙම නැත්නම් ආයෙසරයක් ගන්න. හරි. ඊළඟට number එක පාවිච්චි කරනවා. හරි. ඔන්න ඊළඟ number එක ගත්තා. ඔන්න multiplication table එක තමයි අපිට වදින්න ඕනේ. එතකොට වෙන්න ඕනේ අපිට ඒකට for loop එකක් ඕන. for loop එක වලට එහෙම මතක නැතිනම් වගේ වල පොඩ්ඩක් ගන්න SIS T ගහලා මේක මෙහෙම select කරලා all shift set එවුවා. select කරලා all shift set එවුවා. ඔන්න for loop එකක් ගන්න. for loop එකක් ගත්තා. shortcut word. එතකොට හරි I එකක් ඕනේ. අපිට කොච්චරක් වෙනකන් ඕනද? I එක ඕනේ මෙන්න මේ number එක වෙනකන්. කියන්නේ මේ number එක සමානව වෙනකන්. ඉස්සන 20 වෙනකන් ඉන්න බෑ. හරි.
පස්සේ i එකකින් එක වැඩි වෙනවා. හරි. සිස්ටම් එක අවුට්පුට් print කරගන්න ඕනේ අපිට. ඉස්සෙල්ලාම print කරනවා num1 එක. num1 concat වෙන්න ඕනේ. ඊට පස්සේ එක ගුණ වෙනවා පෙන්නන්න ඕනේ. ඊළඟට num1 ගුණ ඊළඟ i කීයද කියලා පෙන්නන්න ඕනේ. හරි. i ඊළඟට සමානයි i concat වෙන්න ඕනේ num1 ගුණ කිරීම i. හරි. මේක print කරනවා අපිට එකම එතනට print වෙන්න ඕනේ size out. table is කියලා මෙතන ගමු. හැබැයි මෙතන ln අයින් කරමු. හේතුව දැන් ඔයාලා දන්නවා. මෙතනත් ln අයින් කරමු. හරි. මෙතනත් ln අයින් කරමු. මෙතන ln තියනවා එකකින් අපිට යන්න. හරි. අපි ඊට පස්සේ Ctrl F Ctrl Shift F. හරි. කොපි ගන්න ෆීල්ඩ් වලට හැදුනා. අපි ඊළඟ මේක රන් කරලා බලමු. flow integer number ඉස්සරහට ගන්නවානේ. අන්න ඉන්ද්‍රිය දැන් ඇවිල්ලා දිනවා. අන්න එතන පොඩි අවුලක් යටම කරලා ගන්න පුළුවන්. මෙතන හරි. අපි මෙතන මේක ස්පේස් තියලා හරි ටික හරි. මේ ටික හරි. අපි දැන් රන් කරලා බලමු. integer number 5 5. හරි. 5 ඉඳන් 5 චක්‍රය අසන්ට ගන්නට වැදිලා තියෙනවා. හරි. අපි ඊළඟට exercise එකේ ඊළඟ එක කරමු. ඊළඟ අපිට තියෙන create Java program the positive integer n use and calculate the factorial the number using loop. loop එක දාන factorial එකක් හොයාගන්න code එක ගන්නලු. හරි. අපි ගහමු control n class fact now. අපි factorial කරමු. fact now. හරි. public finished. public කදාගත්තා. අපි ගහලා දෙනවා int system.in. හරි. ඒක අපි ගහගත්තා. මෙතන වලට වරහනම එකයිලා තියෙනවා. system.in scan එක ඊට පස්සේ හරි. ඒක input කරගත්තා. input එක ගහ ගන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරනවා shortcut එක use කරන්නේ time එක ගන්නට අපිට කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ අපිට ඉල්ල ගන්න ඕනේ integer number එකක් ගන්නවා. හරි. ඒක අපි දා ගන්න ඕනේ n කියන සමානයි c dot next int එකකින්ද int. හරි. ඒකත් අපි දාගත්තා. හරි. අපි දාගත්ත පස්සේ අපිට ඊට පස්සේ කරගන්න ඕනේ මේ නම්බර් එක පොසිටිව්ද කියලා බලා ගන්න එපා. කරගන්න අපි loop එක පාවිච්චි කරමු. if n 0 අඩු නම්
0 වලට අඩු නම් මොකක්ද අපිට වෙන්න ඕනේ? අපි print එකක් ගමු. negative number check. හරි. එතකොට else එකේදී අපිට වෙන්න ඕනේ else එකේ තමයි අපේ whole program එකම run වෙන්න ඕනේ. හරි. අපිට negative නෙමෙයි නා. ඊට පස්සේ අපි variable එකක් හදාගමු. int එකක්ම int back. so මේක initialize කරගන්න එක. හරි. අපිට දැන් කරන්න තියෙන්නේ factorial හදා ගන්න එක. හරි. අපි හදා ගන්නවා. අපිට ඒකට ඕනේ වෙනවා for loop එක. හරි. for loop එක අපි ගහමු. ඉතරම ගන්න. හරි. for loop එක අපි ගහන්න ඕනේ. okay condition එක int අපි හැමදාම වගේ අයිම ගමු. k ඉඳන් පටන් ගන්නවා. හේතුව අපිට factorial වල එක තමයි cell අන්තිම තියෙන ගුණ වෙන්න ඕන සංඛ්‍යාව. හරි. ඊළඟ අපි කරනවා i කියන එක කුඩාද බලනවා කුඩා හෝ සමානද බලනවා මෙන්න මේ n කියන සංඛ්‍යාවට. එහෙමනම් i වලට එක වැඩි කරනවා. හරි. ඊළඟට අපිට කරගන්න ඕනේ factorial හදා ගන්නවා කියන්නේ ගුණ වෙවි යන්න ඕනේ. හරි. අම වෙන fact සමානයි fact i මේකත් හරි. ඒ වගේමයි වාට ඒ බිමට ගන්න පුළුවන් short code එක. හරි. මේ දෙකෙන්ම එකම දේ තමයි වෙන්නේ. මම දැනට එකක් මෙව කරන්න. හරි. ඊළඟ අපිට කරගන්න ඕන factorial එක හදාගත්තා. අපිට ඊට පස්සේ මේක print කරගන්නයි උඹනාව තියෙන්නේ. මේ කියන්නේ මේ else එක ඇතුළෙන් print කරගන්න ඕනේ. හරි. අපි ගහමු spellers වැරදි. ඒක පොඩ්ඩක් ගමන් ගන්න එපා. concat කරමු. fact value එක. හරි. අපි බලමු දැන්. හරි වගේ. අපි පොඩ්ඩක් run කරලා බලමු. ඊට පස්සේ මොනවද යනවාද කියලා. and the positive number 5. 120. හරි. ආයෙත් පොඩ්ඩක් run කරමු. 4 ගහමු. 84. හරි. අපි රියල් සංඛ්‍යාවක් ගමු. please check. හරි. this is a negative number. please check. හරි. ඒකත් හරි. මෙතන මේක යටට එන්නේ හේතුව මෙන්න මේක. ඔයාලා දැන් දන්නවා. ඒක අපි පොඩ්ඩක් හදාගමු. මේකත් හරි. එතනත් හරි. එතන එල්ලන්න එකක් තියමු. දැන් run කරමු. 5 අපි 4 ගමු. දාන්න දෙයක්. හරි. 4 24. factorial 24. හරි. අන්න අපේ factorial දාන එක හරි. අපි දැන් මේකත් run කරලා බලමු. හරිද කියලා. run කරලා 4. හරියටම ඇවිල්ලා තියෙනවා 24. න අපේ එන්නේ ගාන හරි. ඊළඟට අපිට තියෙන exercise එක බලමු. ඊළඟට තියෙනවා write a Java program that takes the string input from the user and display the reverse of the string using loop. string එකක් අරගෙන ඒක loop එකක් ගහලා reverse word එක ගන්න. හරි අපි ඒක try කරමු. Java class view what then එක හරි මේක ඇතුළේ අපි ගන්න ඕන වලට යනවා. අපි එන ගාගෙන මෙයා පටස් කරලා initialize කරගෙන යන්නේ. empty එකක් විදිහට initialize කරගෙන අපි scan එකක් කරනවා.
ගන්න ඊළඟ sc equal new system dot content semicolon හරි ඊළඟ control shift හරි එක input කරගත්තා ඊළඟට අපිට ඕනේ sys out space enter string what string එක අරගෙන අපි ඒක දාගන්න ඕනේ word කියන එක what dot sc dot next අල්ට මතකයි මම කිව්වා string එකක් ගන්න හින්දා අපි මෙතන next කියලා ගන්න බැරි වෙලා හරි int එක ගන්න next මෙතන ගන්න ඕනේ int float එක ගන්න next float ඒ විදිහට මේක string එකක් හින්දා අපි next කියලා විතරයි තියන්නේ ඒකෙදි අපිට ගන්න පුළුවන් මේකේ string එකක් කරා ඔන්නෝක ගන්න පුළුවන් හරි අපි දැන් ගත්තා හරි ඒත් එක්කම අපි ඊළඟට කරගන්න ඕනේ තව variable එකක් හදාගමු string right කියලා මෙතනම හදාගමු හරි reverse එක ගන්න අපි ඊළඟ කල්පනාව හරි අපිට reverse එක ගන්න කලින් පොඩ්ඩක් බලමු අපි උදාහරණයකට ගිහිල්ලා අපි වචනයක් ගමු hello h e l l o hello මේකේ තියෙනවා verbs වචන 5 මේක string array එකට දාගatti මේ තියෙන්නේ 0 index මේ තියෙන්නේ 1 මේක තියෙන්නේ 2 මේ තියෙන්නේ 3 මේ තියෙන්නේ 4 ඒ කියන්නේ අකුරු පහක් තිබ්බත් index වල ගද්දී හතරක් තමයි මෙතන එන්නේ මෙතන තමයි 0 හේතුව අපි array වලදී පළවෙනි එක ගන්නේ 0 කියලා ඊළඟ එක 1 ඊළඟ එක 2 අන්නේ විදිහ එතකොට අපි දැන් මේක කල්පනා කරොත් hello කියන වචනේ අනිත් පැත්තේ හැවුනොත් වෙන්න ඕනේ මෙතන o l l e h ඒ කියන්නේ අන්තිම තියෙන එක මුලට ආවා මුලට තියෙන එක අන්තිමට ආවා ඒ කියන්නේ 0 index එක ඇවිල්ලා තියෙනවා 4 එකට 4 index එක ඇවිල්ලා තියෙනවා 0 එකට අන්න ඒක තමයි මෙතන අපිට වෙන්න ඕනි හරි අපි ඒකත් එක්ක අපි try එකක් දීලා බලමු අපි ඒකට ගමු for loop එක ලේසිම for loop for එකත් එක්ක ඉතින් හැම වෙලේම අපේ i තමයි හැම වෙලේම අපිට උදව්වට ඉන්නේ හරි අපිට දැන් වෙන්න ඕනි මෙතන ගන්න වචනේ ගාන වෙන ගන්න අපි මේ loop එක රන් වෙන්න ඕනේ එතකොට දැන් මන් දන්නවා hello කියන එකේ මේකෙ හින්දා මේක පහක් තියෙනවා හැබැයි මෙතන දෙන්න user input එකක් හින්දා ඒක හැම වෙලේම දන්නේ නැහැ අන්න ඒකින්ද මේ Java වල inbuilt function එකක් තියෙනවා length එක හොයාගන්න. word එකේ length එක string එකේ length එක. ඒකට තමයි අපේ ගන්න variable එක ගාවා dot operation ගන්න len gth ගන්න අනක් open කරලා අන්න ඒක තමයි මෙන්න මේකට ගන්න. හරි. දැන් මම ඔයාලට කිව්වා මේකෙන් word එකේ length එක ගතයි. හරි. මේකේ length එක 5යි. length එක ගත්තොත් 5යි. හැබැයි array වල index එක ගත්තොත් 4යි. හේතුව 0 වලින් පටන් ගන්න. අන්න දැන් ඒකේ හේතුවෙන්ද අපිට දැන් මේක 4යිනේ රන් වෙන්න ඕනේ. කියන්නේ මේ length එකේ එකක් අඩු වෙනකන් රන් වෙන්නේ. හේතුව ඇයි? array එක පටන් ගන්න පළවෙනි එක පටන් ගන්න 0. ඒක මේ length එකට අදාළ නැහැනේ. එයා ඒක ගණන් කරගන්න 5යි කියලා. හරි. අන්නේ හේතුව හින්දා අපි එකක් මේකෙන් අඩු කරගන්නවා. එතකොට ඔන්න අන්න අතන 5 එනකොට අන්න 4 වෙනකන් එක අන්න නිකම්ම එයා ගන්නවා. හරි. ඊළඟ අපිට කරගන්න ඕනේ i එක චල්ද බලනවා 0 වලට වැඩි. හේතුව අන්තිම වෙන්න ඕනේ අපිට 0. 0 එක තමයි මුලින්ම පටන් ගන්න ඕනේ. කියන්නේ මේක ගත්තොත් අන්තිම වෙන්න ඕනේ 0. හරිනේ. ඒකත් හරි. ඊට පස්සේ අඩු කරගන්නවා. එතකොට length එක මේක වෙනවා අඩු වෙගෙන යනවා 0 වෙනකන්. අන්න හරි. අපේ එක අපිට වෙන්න ඕනේ මොකද්ද? අන්න ඒ වැඩේ ඔන්න දැන් යෙමින් පවතිනවා. හරි. ඉතින් හරි.
මෙතන වරහන් කැඩියලා තියෙනවා නේ. හරිනේ. මේක මෙතන මේක මෙතන මට වැරදුන තැන. ඒක හරි. ඒක හරියට තමයි ගහලා තියෙන්නේ. හරි. අපි වැඩි කරන් යන්න. ඊළඟට අපිට ඕනේ රිවර්ස් වර්ඩ් එක ගන්න. දැන් අපි රිවර්ස් වර්ඩ් එක ගන්නෙ. S කියන එක ගන්න ඉන්නේ. අනේ රෙව්. රෙව් කියන එක කරලා ගන්න. එතකොට වෙන්න ඕනේ රෙව් කියන එකට එකින් එක දාගන්න ඕනේ. අන්න ඒකට අපිට තියෙනවා බීට් ෆන්ක්ෂන් එක අපේ මේ වර්ඩ් කියලා නේන. එතෙන් ඩොට් ඔපරේෂන් ගාන චා ඇට් කියලා එක. මෙතන I දාන්න හේතුව ඔයාලට දැන් තේරෙනවා අපිට ඕනි චා එක. ඒ කියන්නේ එක අකුරක් ගන්න තමයි අපි ඒක පිට් කරගන්න ඕනේ. කියන්නේ මේක ස්ට්‍රින්ග් එක විදියක් විදිහට ගත්තට අපි මේක ගන්නෙ කැරක්ටර් එක ගන්නවා. එන්නේ හේතුව හින්දා තමයි මෙතන මෙන්න මේක I අකුර චා කියන එක ගන්න. එක දාගන්නවා. හරි ඒක දාගන්න ඕනේ මේකට. එතකොට එහෙම දාගත්තා එක එහෙම හරි. මේකට මේක එකතු කරනවා. ඒක මේකට දාගන්නවා. ඔහොම මේ ලූප් එකේ තියෙනකන් යනවා. හරි. ඔයාට මේකම තව විදිහකට පුරුවා. මේක මෙතනම මම ගන්න දෙන්නම්. එහෙම මෙන්න මේක කොපි කරලාම ගමුකෝ. ගන්න ටයිම් එක යන හින්දා මෙතන කොපි කරලා මෙන්න මේ විදිහට. හරි. අපි ඒක වැඩද නැද්ද කියලා අපි ඉස්සරහට බලමු. එතකන් එකක් තියලා ඊට පස්සේ අපිට දැන් හරි. අපි ඒක හදාගත්තා. අපි දැන් ඒක print කරගන්න ඕනේ. හරි. අපි print කරගමු. SIS OUT space control space is concat කරගමු. alright. හරිනේ. හරි. ln එක අයින් කරගමු. හේතුව දැන් ඔයාලා දන්නවා. මෙතන සිස්ටම් මෙතනත් ln එක අයින් කරගමු. නැත්තම් එතනත් අවුල් යනවා. හරි. අපි දැන් මේක රන් කරලා බලමු. අපි ගමු hello. අපි ඉස්සෙල්ලා කියමු hello. hello. ලස්සනට ඇදලා තියෙනවා. මේක වල පොඩ්ඩක් තව ටිකක් අපි ස්පේස් ඔන්න ගන්නගමු. ඔය තියන්න ඇවිල්ලා තව එකක් අඩු කරමු. දැන් හරි. මෙන්න තියෙනවා O අකුර මෙතන L අකුර දෙක හරි E අකුර H අකුර අන්න හරියටම ඒක මේ වෙලා තියෙනවා. හරි. අපි දැන් බලමු ඒකම මේක හරියද කියලා. මම මෙලිම චෙක් කරලා බලන්න. හරි. එකත් හරි. එතකොට කලින් එකේ කරේ විදිහමයි මෙතන මේකම තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ දෙක එකතු වෙලා මේකට දාගන්නවා. මේකයි මේක එකතු වෙලා ආයෙ මේකට දාගන්නවා. ඉස්සෙල්ලා මේ දෙක වුණා. ඊට පස්සේ තමයි මේකට දාගන්නේ. අන්න වැඩේ හරි. ඒකත් ඔන්න අපි කරා. හරි. ඊළඟට අපිට මම දැනට දාලා තියෙන එක්සර්සයිස් එච්චරයි. ඔයාලට එක්සැම්පල් මම දාලා තියෙනවා කෝඩ් මේකේ ෆොටෝ එකක් දාලා ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඔයාලට වෙලාව තියෙනවා නම් බලන්න. තව මම ගානක් දීලා දෙනවා. ඒක while loop එකේ for loop එකෙන් ගන්න තියෙන්නේ. මේකත් පොඩ්ඩක් බලන්න මතක් කරන් යන්න. මේ තියෙන රටා පොඩ්ඩක් try කරා නම් ඔළුවේ සාමාන්‍ය for loop එකක් while loop if ඒ ඔක්කොම ගානට set වෙලා ඔක්කොම ඔළුවට set වෙනවා. හරි. මේවා try එකක් දීලා බලන්න. මම අර කිව්ව shortcut code හැම එකක්ම මම මේකේ දාලා තියෙනවා. මම පාවිච්චි කරන දැනුවත් ඒවා print statement එකේ මම ඒක කිව්වා. අපකර්ස් කරගන්න එක මම කිව්වේ නෑ. ඒ කියන්නේ ඔයාලා අතන example එකක් විදිහට මෙන්න මේ වගේ තැනක අපකර්ස් කරගන්න තමයි n එක පාවිච්චි වෙන්නේ. ඒතර මොකද්ද කරන්න ඕනේ අපි control shift එක්ක x ටික ගහලා බලන්න. control shift x අන්න අපකර්ස් y locus අපකර්ස් හරි. ඒක හරි.
locus එකත් හරි ඊළඟට main method එක මම ඒක කිව්වා main කියලා ගහලා control space තිබුවා main method එක auto generate වෙනවා single line comment දෙන්නම් control එකත් එක්ක මේක ගහනවා multi line නම් දෙන්නේ control එක shift මේක ගන්නවා auto introduction මම කිව්වා select කරගත්තා control shift තිබුවා ගානට ලස්සනට indentation ටික ඇදලා ලස්සනට එනවා code generation වලදී control getter setters හදාගෙන all shift s හරි මම ඊළඟ වීඩියෝ එකේදී getter setters ගැන කියන්න ඔයාලා පුර try එකක් දෙනවා නම් ඔයාලා දැන් මෙතන කියමුකෝ අපි මෙන්න මේ මොකක් කර variable එකක් කියලා getter setter නම් control shift s අපිට ගන්න දෙන control shift all shift test all shift s අන්න මෙන්න මේකේ තියෙනවා මේ තියෙන්නේ getter setters ඊළඟ මොනවද construct use constructor ඒවා ඔක්කොම කරගන්න පුළුවන් හරි ඊළඟට තව අපිට select code එක all shift s එක source code එක කියන්නේ මොනවද ඉගෙන ගන්න තව මොනවද තියෙනවනම් source code එක මෙයාලා දෙනවා ඒක තව variable name එකක් අපිට වෙනස් කරගන්න නම් උමනාව කියන්නේ අපි ඒවල ඉතින් කරපු පස්සේ වෙනස් කරගන්න අපේ time usage එක අපි ඒක ඩිකරේ ලස්සනට කරගන්න අන්න ඒ ලාවට එක variable එකක් තෝරගෙන alt එකයි shift එකයි ආට බලලා ගවන ඔක්කොම variable name එක ලස්සනට වෙනස් වෙනවා delete line එක delete කරන්න මෙහෙම optimize කරන්න මෙහෙම හරි ඒක හරි මම කරා scan එක ගහද්දි මතකනේ අපේ කරා control shift කරපුවා scan එකට අදාළ එක import කරගත්තා හරි available shortcut බලලා අන්තිමට තියෙන available shortcut වල control shift එළුවා මේ Eclipse එක හරහා දෙන shortcut ඔක්කොම එකේ පෙන්නනවා code එක run කරන විදිහ කිව්වා new code එක ගන්න කොහොමද වල දානවා control n මෙලම අපිට auto වගේම යනවා හරි දැනට මේ ටික තමයි basically මට ඔයාලට කියන්න තියෙන මේ වීඩියෝ එකකින් අපි මේවා කොටිලා අනිවාර්යයෙන් මේකේ තියෙන එක ඔයාලට වෙලාවක් තිබ්බොත් කියලා බලන්න ඔයාලට මොන හරි දෙයක් ඒක තේරුම් ගන්න තියෙන මොන හරි දෙයක් උම්මනා වේ හරි ඉතින් අදට මේ වීඩියෝ එක මම නවත්තනවා මම හිතනවා ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා මගේ ෆස්ට් වීඩියෝ එකකින් දැන් මොන හරි අවුලක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න හරි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු එතකන් good luck goodbye